ඉතින් ඒ කිඹුලා අර මනුස්සයව අරගෙන යනකොට කිඹුලා උළුවට වැටිලා අර ඇඳන් හිටපු ඇඳුම අර ගෑනු කාන්තාව එක්කෙනාගේ ගෑනු කෙනා ඇඳගෙන හිටි ඇඳුම. ඇඳුම උළුවට වැටෙනාම කිඹුලට පේන්නේ නැතුව යනවනේ. ඔව්. කිඹුලා උඩින්ම තමයි එතකොට දියේ ගිහින් ඒක එයාව හිතලා කරාද ඉබේ වැටිලා. ඉබේ වැටෙනවනේ. ආ. ඉතින් අර ගෑනු එක්කෙනා දඟලන්නේ නැතිනේ. ඔව් ඔව්. ඊට පස්සේ මිනිස්සු ගිහිල්ලා උරු වලින් බෝට් වලින් ගිහිල්ලා කලබල කරනකොට කොහොම හරි ඇතෑරියා. කිඹුලා අතෑරුණා. ඒ වුණාට ඒ වෙලාවේ මිනිස්සු අරගෙන ගිහිල්ලා ඉස්පිරිතාල කිඹුලා දියට හුඟක් වෙලා ඉන්න බෑනේ මිනිස්සු. ඉන්න බෑනේ වතුර සුළු පෙවිලා. වෙලාවයින් පැය විනාඩි දෙකක් ඕනනම් ඒ ජීවිතේ නැති වුණා. ජීවිතේ ඔව්. නැති වුණා. ඒ දරුවෝ එහෙම ඉන්න කෙනෙක්. ඔව් නාගම ඉස්පිරිතාලේ මේ දන්න සිද්ධියක්. ඔව්. ඒක නම් මේ මෑතකදී දැන් මාස 3 2 3කට උඩදී. ඔව්. මෑතකදී සිද්ධ වුණේ නේ.